රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද කමිටුවේ නිර්දේශ ඉදිරිපත් කරන්නට ඒ අනුව රාජ්‍ය සේවයේ බඳවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්ය මණ්ඩල කළමනාකරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අගමැති ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද නිලධාරී කමිටුවේ දෙවන වාර්තාව ඉදිරිපත් කළා තියෙනවා. මේ වාර්තාව මගින් අමාත්‍යාංශ 11ක පවතින ආයතනවල සහ පළාත් සභා 5ක පුරප්පාඩු 4987ක් අතරින් පුරප්පාඩු 2003ක් බඳවා ගන්නට නිර්දේශ කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරා. ඒකේ නිර්දේශ ඉදිරිපත් ක්‍රියාත්මක කරන්නට ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. එම 2003ක් වන රාජ්‍යාංශීය පුරප්පාඩු අතරින් දීවර ජල සහ සාගර සම්පත් අමාත්‍යාංශීය පුරප්පාඩු 101ක්, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශීය පුරප්පාඩු 294ක්, රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශීය පුරප්පාඩු 184ක්, අධිකරණ හා ජාතික ඒකබද්ධ අමාත්‍යාංශීය පුරප්පාඩු 276ක්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 718ක් සහ පළාත් සභාවල පුරප්පාඩු 257ක් ලෙස